හයි මේක මේ අපිට හදන්න ආපු හෙක්විෂන් මොනිටර් එකක් අඟල් 32 ටීවී එකක් නෙමෙයි මේක මොනිටර් එකක් මේකේ රේඩියෝ එකත් මේගොල්ලන්ට පේනවා වගේ මේකේ ඩිස්ප්ලේ එකෙන් ඉස්සරහ පැත්තෙන් වතුර ගිහින් තියෙන මේක ඇතුළට මේක අපි වීඩියෝ එකක් කරගත්තේ නැහැ ඇත්තටම මේ හදන්න කලින් මට මේ හදන අතරතුරේ තමයි මේක හැදුවා මේ වීඩියෝ එකක් කරගත්තා නම් හොඳයි කියලා හිතුණා ඇත්තටම මේ වලට බලන්න පුළුවන් මේ තියෙන්නේ මේක ඇත්තටම මේ ඉක්විෂන් කියලා ගහලා ආවට ක්වොලිටි එක ප්ලාස්ටික් එකේ ක්වොලිටි එක නම් අඩුයි මේ තියෙන්නේ පවර් LED එක තියෙන්නේ මොනිටර් එකේ එහා පැත්තේ තව මේකේ HDMI ඉන්පුට් එකකුයි VGA ඉන්පුට් එකකුයි දෙකක් තියෙනවා මේ තියෙන්නේ ඉස්සරහා පැත්ත මොනිටර් එකේ මම ගලවලා බැලුවා මේක හැබැයි එළියේ පිට ක්වොලිටි එක නම් ඇත්තටම අඩුයි ගලවලා බැලුවා මේ තියෙන පවර් සප්ලයි එක පවර් සප්ලයි එක නම් ටිකක් හොඳ තත්ත්වයේ තියෙන පවර් සප්ලයි එකක් පාවිච්චි කරලා තියෙනවා මේකේ තියෙන මේන් බෝඩ් එකත් ඉතින් ක්වොලිටි එක හොඳයි කියලා හිතෙනවා මේ තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි LED එක තියෙන්නේ මේකේ පවර් LED එක මොනිටර් එක එහා පැත්තේ තියෙන එක මේ ඊට පස්සේ මේක තමයි පැනල් එක ඇවිත් තියෙන්නේ මේ ඩිස්ප්ලේ එක ෆුල් HD ඩිස්ප්ලේ එකක් ඇවිත් තියෙන මේකට නමුත් මං හිතුවේ මේක අර දැක්ක හැටි හිතුනේ ෂාප් පැනල් එකක් ආව ඉස්සර ෂාප් ටීවී වල ඒ වගේ එකක් කියලා නෑ මේක අර සීසොට් කියලා චයිනීස් අඩුම ක්වොලිටියට වගේ පැනල් එකක් තමයි මේ තියෙන්නේ මේවා ගොඩක් ඉක්මනට ඩැමේජ් වෙනවා මේක නම් කොහොමද දන්නේ සීසොට් කියලා සිංගල් කොෆ් පැනල් එකක් එනවා ඒක නම් ඉක්මනටම ඩැමේජ් වෙනවා ඉතින් අපි කොහොම හරි ඉතින් මේක හැදුවා ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පික්චර් ක්වොලිටි එක අපි බලමු මේ ෆුල් HD ඩිස්ප්ලේ එක ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම් මේකයි තව එකක් කම්පෙයාර් කරලා බලමු අපි කොහොමද කියලා ඉතින් අපි මේ වැඩේ ඉවර කරලා මේකට ඉස්සරහෙන් ඩිස්ප්ලේ එක ඉස්සරහෙන් ස්ටිකර් එකක් ගහලා දුන්නේ ආයි වතුර යන්නේ නැති විදිහට මේ ඩිස්ප්ලේ වලටම අරවන්න එන ටේප් එකක් ස්පෙෂල් එකත් කරලා අපි වැඩේ කරලා දුන්නා හරි thank you